අලුතෙන් ජෙම් පොලට එන කට්ටිය රැවටෙන ගලක් ගැන තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් මෙන්න මේ වගේ ගල් වලට තමයි රැවටෙන්නේ. මේවට කියන්නේ කප් ගල් කියලා. නැත්තම් එහා මෙහා පේන්නේ නැති ගල්. ඉතින් පොලට ගිය ගමන් දාර කළු පාට ගල් ඉතින් අපිට අතර ගෙනත් දෙනවා. ඉතින් පොලේ කට්ටිය ඕගොල්ලන් ටෝච් එකක් ගහලා පෙන්නනවා. ඉතින් බලන්න මේක නියම පාට තියෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ ගෙනින් මෙහෙමම කට් කරනවා. ඉතින් අන්තිමට මෙන්න මේ පාට ගලක් තමයි ඕගොල්ලන්ගේ අතට එන්නේ. මේක ඇවිල්ලා කප් කිරින්චියක්. එහෙම නැත්තම් ස්පිනල් එක. මේක හරහා ආලෝකයේ ගමන් කරන අඩු හින්දා අදුරට පේන්නේ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේක කට් කරාම පාට එනවා කියලා. සමහරව කියනවා කිරින්චි පුච්චලා පාට ගන්නත් පුළුවන් කියලා. ඉතින් ගෙවුඩ ගතිය තියෙන ගල් නම් පුච්චන්න පුළුවන්. නම් ඇත්තටම තාම කප් ගතිය තියෙන 100% හොඳ පුච්චපු කෙනෙක් හම්බෙලා නැහැ. ඔයගොල්ලෝ මේවට අහු වෙන්න එපා. ගලක් ගන්නකොට ෆස්ට් ලුක් එක බලන්න. මොකද මැණික් ගලක් ගන්නේ ආභරණයක. ලදින්න. ඉතින් එතකොට අපිට දවල් ආලෝකයේදී හොඳට පාට පේන ගලක් ගන්න. එහෙම ගත්තොත් ඔයා මේ බිස්නස් එකෙන් පරදින්නේ නැහැ. මේ ගල් ගත්තට කමක් නැහැ. නෝනම් ගොඩක් අඩු මුදලට ගන්න. ඉතින් අපි මේ වගේ සමහර ගල් ඔරලෝසු ඩිසයින් වලට ගන්න. ඉතින් ජෙම් පීස් එකක් විදියට මේ කවදාම මේ වෙන විකුණන්න බෑ. ඉතින් අලුත් කිසිම කෙනෙක් මේ දෙයට නම් අහු වෙන්න එපා. ජෙම් ෆීල්ඩ් එකේ ඉන්න ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ ෂෙයා කරන්න.